ඉතින් අපි ආයෙත් මුතුමාමගේ දෙට්ට ආවා. දැන් ලකේකල යන්නේ. මේ දෙවෙනි වීඩියෝ එක. දැන් උදේටයි දවල්ටයි දෙකටම එකට කන්න යන්නේ. නූඩල්ස් කන්න ගන්නේ නූඩල්ස් කඩන ගම හිටියා ඉන්න. උක්කත් ඇවිල්ලා දැන් අපි ලකේකල නාරංගමෙන් ලකේකල නගින්න යන්නේ. ඉතින් බර බෑග් ටික ඔක්කොම තියලා මුතුමාමලා ගෙදර ඉදා බඩු ටික තියලා දැන් යන්නේ. කට්ටිය දැහැත්තිලා ඉන්නවා. මේ අර අපිට පාර පොඩ්ඩක් කරගුණා. ඒ අනිත් සෙට් එක ගයිඩ් එක ගිහිල්ලා අපිට පොඩ්ඩක් ආයේ මුතුමාමලා ගෙදරට යන්න වෙනවා බඩු වගේක් දාලා අපි හින්දා. ඉතින් දැන් පාර අහගෙන යන ගමන් ඉන්නේ. අපි බලමු පාරට ඇවිත්. ඉතින් කොහොම හරි පාරට ආවා. දැන් ආයේ හරි පාරේ යන ගමන් ඉන්නේ. එහෙනම් අපි යමු. කොදත් ඇවිල්ලා ඉන්නවා. මේ ගමටත් වෙයි. ඉතින් එද්දී පොඩි තැනක් හම්බුණා. ඉන්න මම පෙන්නන්න. ඉතින් මේ බලන්නකො නිකන් ගල් දෙකක් මැද්දෙන් ලොකු පැල්මක්. ඉතින් මේ වගේ දෙයක් නිර්මාණය වෙන්න අවුරුදු බර ගාණක් යන්නේ නැති ලොකු පැල්මක් සාමාන්‍යයෙන්. බලන්නකෝ දැන් නම් වතුර අඩු කාලේ හේදිලා ගිහිල්ලා සමනලු පියඹුවා. වතුර ගිය පාරවල් තියෙනවා. ඉතින් ඔයාලට පෙන්නන්න. එහෙම තමයි. අතන ගල්බෙනයක් තියෙනවා. යන් ආයෙ ගයිඩ් මගේ අරින්න කලින් අපි යන් එහෙනම්. බලන්න සමනල්ලුත් ඉන්නවා තියෙන්න. අමුතුම පරිසරයක් මහා පරණ ගස් තියෙන්නේ. මේ ගස් වල සයිස් එක දැක්කහම ඒකේ ඇතුලේ තියෙනවා ලොකු ගස් වල හැම එකම වගේ බෙන තියෙනවා. පරණ ගස්. මේ දැක්ක වගේ මේ මහා විශාල ගස් තියෙන්නේ. ගොඩක් පරණයි. ඉතින් අතීත කතා මේවා ඇතුලේ හංගගෙන මොනා කියන එක කියලා අපි දන්නේ. මම දෙන්නන්න. මමගේ ස්ටෙක් ඉතින් ගහේ සයිස් එක පේනවනේ. ඉතින් මේ පායන කාලේ හින්දා අපි සාමාන්‍ය මේ යන්නේ හොඳටම වතුර එන තැන්වලු. ඉතින් වතුර නම් දැන් නැහැ. හොඳටම පෙරලා තියෙන්නේ. ඒදිලා ගිය පාරවල් පේන්න තියෙනවා. වතුර ගිය පාරවල්. ඒ වුණාට වතුර නම් නැහැ. ඉතින් වතුර ගිය පාරවල් කියන හොඳම සාක්ෂි තමයි අපි මේ යන්නේ වැල්ලේ. පේනවනේ වැල්ල. මේ වැල්ල උඩට කොළ වැටිලා කියන්නේ ඉතින් කොච්චර කාලෙක ඉඳන් පායලාද කියලා හිතා ගන්න පුළුවන්.
මේ යන්නේ රටටම වහින දවස්වල නුවරට එහෙම පැරෙන්න වහිනවා. නට මෙහෙට නම් වතුර පොදක්වත් එල්ල නැහැ. මේ පේන්නේ නැහැ වැල්ල. ඉල්ල ඒ උනත් ගස් නම් කොළ පාටට තියෙනවා. මහ කැලයක්. මෙතනින් පේන්නේ නේද? මේ මෙතනින් පේන කාල තමයි මොකද්ද මම මේ කාල කපුවතු. ඒක අරක ඒක ඇවිල්ලා අර මේ කටු කිතුල් කන්ද. කටු කිතුල් කන්ද කියන කන්ද තමයි ඒ තියෙන්නේ. අපිට ඒක පේන තැනකට එලිමහනකට යනවා දැන් අපි මෙහෙම කීට. දැන් මනුස්සයන් ලයිදාගෙන හොඳට පේනවා. ආ ඒ පැත්තට පේනවා. ඉතින් යද්දී බටලයින් දෙයක් හම්බුණා. ඒ කියන්නේ මේ වතුර නැත්තාලේ හින්දා වතුර ගන්න ගමට වතුර ගන්න බට දාලා තියෙනවා. ඉතින් ඒ දෙක පොඩි පැද්දයක් තිබ්බ. ඉතින් අපි ඒ වගේම වතුර බිව්වා. නම් මෙතන ඉඳලා නා ගන්න පුළුවන්. වැස්ස වහිනවා වගේ. වාට පේනවත් දන්නේ නැහැ. මේ යන දෙපැත්තෙම සුදු පාටට සමනළු එහෙම යනවා. මාර සමනළු ගොඩක් ඉන්නේ මේ යන පාරේ. කැමරේට නම් පේන්නේ නැතුව ඇති. ඉතින් ඇස්වලින් දකින්න ඉතින් මේ පාරවල් වල ඉතින් එන්නම ඕනේ. පායන කාලේ ආපු හින්දා මෙතනින් තමයි අන්තිමම වතුර පුරව ගන්න තියෙන්නේ. ඉතින් අපි වතුර පුරවගෙන උඩට යන්න කියලා බැලුවේ. එහෙනම් දැන් වතුර පුරවන්න යනවා. ඉතින් අපි වතුර පුරව ගත්තා. දැන් අපිට ආයෙ කන්ද සෙට් වෙනවා. ලොකු බරක් කරන් ආවේ නැහැ උනට. වතුර බෝතල් දෙක දැම්ම හින්දා ආයෙ පොඩි බරක් සෙට් වුණා. ඉතින් යන්න තියෙන්නේ. කන්ද තියෙනවා. අපි යනවා. ඉතින් අපිට හම්බුණා මෙතන වැටක් ගහලා තියෙන වෙන පාරේ. ඉතින් මාමා කිව්ව විදිහට හරක් මේ මෙතන උඩ පතනට අතයින්නවා කිව්වා. ඉතින් ඒ කට්ටිය ආපහු වෙන එක නවත්තන්න තමයි මේ වැට ගහලා තියෙන්නේ. ඉතින් හරක්ගෙන් ඒ කියන්නේ හාන්න ඕනේ කාලෙට ඊට පස්සේ කිරි ගන්න ඕනේ කාලෙට මේ වැට අයින් කළා. දැන් අපි ආව පාර දිගේ දිගටම හරක් එක්ක එනවා කිව්වා. අපි දැන් ගොඩක් දුරට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්නන්න පේනවද දන්නේ නැහැ. ලස්සන අද දෙකක් තියෙනවා. මේ පිටිපස්සේ එකක්. ඒකට මේ පැත්ත හැරුණා තව එකක්. ඉතින් අපි යන්න ඕනි. අන්න අර කන්ද මුදුනට. නරකේ මුදුනට යන්න ඕනි. යන්න තියෙනවා. එහෙනම් අපි යමු. උලන් එනවා. දෙන්නේ ඔයාලට පේන්නේ නැති කළුගග ජලාශය තියෙනවා. උලන් නම් සැරේ පොඩ්ඩක් ඇහෙනවත් නැහැ. කළුගග ජලාශය තියෙනවා. පල්ලෙන් කුරියායකුත් තියෙනවා පේනවා ඇති. මෙන්න මේ හරිය. ලස්සන view එක. දැන්
ටිකක් උඩට ආවා. ඔයාලට පේනවා ඇති. එහා පැත්තේ පිට්ටු එක නිසා නාය ගිය දැන් තියෙනවා. මහායක් තියෙනවා. මෙන්න මෙතනත් එකක් තියෙනවා. අපි යන පාරෙම. ඒක පෙන්වන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. උඩ බලමු අපි. ඊපස්සේ පේනවා ඇති view එක. ලකේගල අපිත් මතක් ළඟයි. ඔයි ෆොටෝ. අපිත් මතක් කරමු. රැකෑ මහත්තයා පිටුපස්සෙන් එනවා. එහේ. මගේ ස්කින් එක දාලා බා. නාය පේනවා මම පෙන්නන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ. අතන නායක් ගිහලා තියෙනවා. පේන පාරේ. බස් ටික තියෙනවා. ගල් උඩ තියෙන පස්සින්ද වැස්සත් එක්ක ඉස්සර යන්න පුළුවන්. බලන්නකෝ view. හරි පටන් ගන්න මම පෙන්නන්න චන්නයි ඉන්න දැන නయ్య හායි කියන්න ඉතින් කෙලින්ම අංශක 80ක්වත් තියෙනවනේ ගලේ නගින්න තියෙන්නේ අපි ආ හරි ඔතන අතරේ ඔයාලට පේනවා ඇති මම දන්නේ නැහැ එතන මාරහුලක් තියෙන්නේ උලංග පොල්ල. ඉතින් අපි ලකේගලට යනවා නා මේ කන්දෙන් එහා පැත්ත තමයි තියෙන්නේ ලකේගල. ඉතින් අපි බලමු ඇයිද කියලා. චන්නයි නා යනවා මෙතනින්. එන අපි යා ඉතින් එහෙනම් ඔන්න තියෙනවා ලකේගල. අපිට මේක නම් යන්න බෑ. හැබැයි අපිට බලන්න පුළුවන් නාරංගම පැත්තෙන් ලකේගල කොයි වගේද කියලා. මේ ලකේගල කිව්වහම පේන්නේ එක තනි කන්දක් වුණාට ඒක පිටිපස්සේ තවත් කපුක්කු කඳු ගොඩක් කඳු තුනක් වගේ එකතුවක් තියෙනවා. මුදුන් තුනක එක කන්දක්. ඉතින් ඒ කන්දේ දැන් තමයි අපි ලකේගල බලන්නේ. මේ තමයි ලකේගල. ඉතින් අපි අන්තිමේදී නාරංගමුවේ ලකේගල බලන්න ආවා. ඉතින් ලකේගල තියෙනවා. අපි දවසක මීමුරෙන් ලකේගල බලන්න යමු. එතකන් මේ මතකේ සටහන් මේක මතක සටහන් විදිහට තියාගන්න.
ඊයේ රෑ ලකේගල ඊයේ ලකේගලට ගිහිල්ලා බහිද්දි පොඩ්ඩක් රෑ වුණා. ඉතින් අපි මුතුමාමලාගේ අර අපි වෙන්නපු තැනම ආයෙ කෑම්ප් කරා. ඉතින් දැන් 7යි ගානේ බස් එකක් තියෙනවා. මම ඔයාලට බස් ටයිම් දෙකක් දාන්නම්. මට මතක නැහැ. මම ඒක දාන්නම් මේකේ. ඉතින් අපි දැන් යන්නේ. අපි ඉන්න තැන ඩ්‍රෝන් ෂොට් එකක් ඔයාලට පෙන්නන්න. එහෙනම් අලුත් වීඩියෝ එකේ ආයෙ හම්බෙමු.